ආයුබෝවන් කියලා මම සියලු දෙනාම පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ අවුවට වැස්සට නිරාවරණය වී තිබූ දොරක් හරියට වෝටර් බේස් කරන්නේ කොහොමද කියලා. එහෙනම් අපි දැන් වීඩියෝ එකට යමු. මේ දොර සෑහෙන කාලයක් අවුවටයි වැස්සටයි අහුවෙච්ච දොරක් මේක තියෙන්නේ. ඉතින් මම ඔයාලට අද කියලා දෙන්නේ මේ දොර කොහොමද පේන්ට් කරගන්නේ කියලා. ඒ වගේම තමයි මේ තියෙන ගොඩක් කඩදුළු වෙලා තියෙනවා. එතන ෆංගස් ගොඩක් ඇවිල්ලා තියෙනවා මේකේ. ගොඩක් අඩුපාඩු තියෙනවා කියන්නේ දුර්වර්ණ වෙලා තියෙන ගොඩක්. ඉතින් මේක මම ග්‍රයින්ඩර් කරලා කරන හැටි වලට කියලා දෙන්නම්. ඒ වගේම තමයි මේක කැනපියක් ගහලා තියෙනවා. ගහලා තියෙන්නේ මේ පස්සේ ගහලා තියෙන්නේ මේ තියෙන දොරේ ඒ දොරේ අතුල් පැත්ත තියෙන්නේ. මේකෙන් මේ වතුර ඇවිල්ලා තියෙනවා. ගොඩක් පැල්ලම් මතුවෙලා තියෙනවා. සෑහෙන දොර කියන්නේ අවරණ වෙලා තියෙන්නේ කහට පිපිලා. ඇතුල් පැත්තත් එතකොට එහා පැත්තේ දොර පියන මේ තියෙන යට ගොඩක් මේ පුස් බැඳිලා තියෙනවා. ඒ වගේම උළුවස්සත් එක්කම. ඉතින් මේක සෑහෙන කාලයක් එහෙම වහලා තිබිලා ඉතින් සවුත් වෙලා තියෙන්නේ මේක. ඉතින් දැන් අපි මේක ග්‍රයින්ඩර් කරමු. අපි දැන් මේක ග්‍රයින්ඩර් කරන්න යන්නේ. ඊට පස්සේ අපි දැනගන්න ඕන මේ වගේ ලොක් එහෙම තියෙනවා ගලව ගන්න ඕන. ඒ ග්‍රයින්ඩරේ වදිනවා. මේ වගේ ටික ගලවලා සරණේක තියාගන්න මේව ගලවලා අයින් කරන්න මේ මොකද වටිනවනේ මේ වගේ ග්‍රයින්ඩර් පාරක් එහෙම වැදුනොත් එහෙම මේවා ඩැමේජ් වෙනවා. අපි දැන් මේක මේ විදිහට ග්‍රයින්ඩර් කරගමු. මේ ග්‍රයින්ඩරේට දාලා තියෙන පෑඩ් එක 100 සුදු කොලයක් දාලා තියෙන්නේ. 100 සුදු කොලෙන් තමයි සාමාන්‍ය හොඳට කපන්න පුළුවන්. මේ 100 කොලයක් දාලා තියෙන අපි කපා ගන්න. ග්‍රයින්ඩර් කරගද්දී එක පැත්තටම ග්‍රයින්ඩර් කරගන්නවා. ග්‍රයින්ඩර් කරගන්න එක නොපුරුදු එක්කෙනෙකුට ටිකක් අමාරුයි. ඉතින් අත හුරු වුණාම මේක ප්‍රශ්නයක් නෙමෙයි. මේ විදිහට උඩ තියෙන පුස් කාලා තියෙන එක යන්න වෛරම පෑදෙනකම් හොඳට ග්‍රයින්ඩර් කරගන්න ඕන. ඉතින් 100 කොලයක් තමයි දාලා තියෙන සුදු 100 කොලයක්. හොඳට මේ වගේ ග්‍රයින්ඩර් කරගන්න. අපි දැන් ග්‍රයින්ඩර් කරලා ඉවරයි. මේ වගේ අතුල් මේකෙන් මේ කුඩු ගෑන් එක්කම අල්ලගන්න. දැන් අපි මේ ග්‍රයින්ඩර් කරගත්තට ඔයාලට පේනවනේ මේ දාර අපිට මේ දාර ග්‍රයින්ඩර් කරන්න බෑ. මේක අපි අතින්ම තමයි යවන්න ඕනේ. වෙනව නේද? මේ ටික අපි අතින්ම තමයි යවන්න ඕනේ. ග්‍රයින්ඩර් ගහුවට මේ ගහන්නත් බෑ. අතින් කරන්න තියෙන්නේ. වෙනවනේ ගොඩක් මේ ෆංගස් ඇවිල්ලා නැවලා තියෙන්නේ. මම ඒක කරන විදියත් ඔයාලට කියලා දෙන්නම්. කළු වෙලා තියෙනවා. මේක දැන් මම කරන්න යන්නේ මේ 100 වැලි කොලේ ඒක සුද්ධ කරන්න.
මම මේකට තියලා තියෙන්නේ මේ සෙරප්පු කෑල්ල. මොකද ඇඟිල්ල නැත්තම් මේවත් දානවා. සෙරප්පු කෑල්ලක් මේ වගේ වැලි කොලයකට තියලා එහෙම හොඳට මේ පැත්ත අතුල්ලන්න. මේකේ කොස්ස තියෙනවා. මේකේ කොස්ස යනකම් හොඳට කියන්නේ ලීයේ තියෙන්නේ මේ අනිත් පැත්තනේ. මේක ටිකක් අමාරුයි. මේ විදිහට අතින්ම මැදලා තමයි මේක ඉතින් මැෂින් එකක් දාන්න ඒව මොනවත් කරන්න බෑ. මේක මේ විදිහට මේ පුෂ් ගතිය යන ටික යන්න හොඳට මේ කොස්ස වගේ තියෙන්නේ මේකේ. එලි කැටි මේ යන හොඳට සුද්ධ කරගන්න ඕනේ මේ වගේ. ඒ වලට පේනවනේ මෙතන මේ හොඳට සුද්ධ වෙලා තියෙනවා. පුළුවන් තරම් විතර සුද්ධ කරගන්න නැත්නම් මෙතන කළු වෙන්න බලනවා. මේ හොඳට සුද්ධ කරගන්න ඕනේ. වල පේනවනේ මෙතනද? දැන් සුද්ධ වෙලා තියෙනවා. මම දාලා තියෙන 100 කොලයක් දාලා තියෙන්නේ. මුලින්ම අපි ඒක 100 කොලෙන් කපා ගන්නවා මේ වගේ. මම මේ ඇඟිලි දෙකට මාස්කින් එකක් දාලා තියෙන්නේ. මොකද මාස්කින් එක කරලා තියෙන්නේ වැලි කොලයට මේ සීරනවනේ. අපි කරන වෘත්තියත් එක ටිකක් මේ වැඩේ කරන්න ගියපුවම ඇඟිලි ටිකක් සවුත් වෙනවා. හැම යනවා. දැන් මේ අපි අර සෙරප්පු කෑල්ල ඉස්සරලා තියාගෙන ගෑවේ. එනකොට මේ චූටි ධාරේ තියෙන එක ඒ වගේ මේ යවෙන්නේ. ඒ හින්දා තමයි මේ වගේ කොලේ අය නමලා මේ විදිහට සුද්ධ කරගන්න ඕනේ. සම්පූර්ණ මේ පුස් වගේ තියෙන එක යවන්න ඕනේ. නැත්තම් මේ පේන්ට් කරලා වැඩක් නැහැ. කළු පාට ඔක්කොම කළු පාට වෙනවා. ඒ ටික. ඒ හින්දා මේ තියෙන චූටි කෑල්ල පවා මේ යවන්න ඕන. මොකද අපි කරන වැඩේ හරියට කරොත් තමයි ඒකේ හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. ඊට පස්සේ කළු 180 කොලේ මේ තියෙනවා. 180 කොලේකුණොත් මේ වගේ අර පොඩ්ඩක් සිනිඳු වෙන්න, සුමට වෙන්න මේ නේද ගන්න ඕන මේක. හොඳට අර කොස්ස ගතිය නැතුව මේ පිට වගේ සිලිඳුවට තියෙන්න, මේ වගේ සිලිඳුවට තියෙන්න මේ මෙතනක් තියෙන්න ඕන. නැත්තම් මේ කළු වෙනවා. ඒ හින්දා 180 කොලේකුණොත් මේක ඔය විදිහට හොඳට මැද ගන්න ඕන. නම් කරලා පෙන්නන්න ආවට මේ සිලිඳුවට තියෙනවා. තව තියෙනවා දැන් මේ වගේ තියෙන තැන් වලට එහෙම පොටි දාන්න ඕන. නැත්නම් ඒ වල පේනවා. පොටි දාද්දිරුත් මම ඒ ටික කියලා දෙන්න. මම මේක සම්පූර්ණ සුද්ධ කරලා ඔයාලට පෙන්නන්නම් ආයේ. දැන් මේක ලීය පාට ඇවිල්ලා තියෙනවා. ඉතින් ලීය පාටම ඇවිල්ලා තියෙනවා දැන්. තව මේක දැන් මේ දොර පියන අපි සෑන්ඩර් ගන්න ඕනේ දැන්. අපි දැන් සෑන්ඩර් කරන්න යන්නේ මේ වගේ සෑන්ඩර් එකකින්. මේකටත් මම 100 කොලේ දාලා තියෙන්නේ.
අපි මේ දැන් මේ ධාරේ තියෙනවනේ. ධාරේ සුද්ධ කරගන්න යන්න මේ වගේ ස්කේපර් එකක් මුව තියලා තියෙන්නේ. ඒකෙන් තමයි මේ ධාරේ මේ විදිහට මෙහෙම ඇදලා ඒක සුද්ධ කරගන්න ඕනේ ඉස්සර වෙලා. මොකද ඉස්සරහම වැලි කොලයකින් ඇල්ලුවට සමහරට යන්නේ නැහැ. මොකද ගොඩක් මේ පුස් කාලනේ තියෙන්නේ. ලිය ඒ හින්දා. ඉතින් මේ විදිහට මෙහෙම සුද්ධ කරගන්නවා. ඒ වගේම මේ පරිස්සමින් මේක කරන්න ඕනේ. මොකද වීදුරුව තියෙනවා. වීදුරුව සීරෙන්නේ නැතුව ඒ විදිහට කරන්න ඕන. අනික තමයි දැන් ඊට පස්සේ ওই ධාරය සුද්ධ කරන්නත් අපි 100 වැලි කොලයක් අරගෙන දෙකට නමලා මේ විදිහට සුද්ධ කරගන්නවා. මේක සෑන්ඩල් කරලා ඉවරයි. දැන් මේ පොටි දාන්න යන්නේ මේ තියෙන්නේ. මේ කඩතුල පේනවනේ. මේවට එතකොට දාන්න ඕනේ. අනික තමයි මේ අපි තව එකක් තමයි දැනගන්න අරන තමයි මේ ඉරුමදේ කියන්නේ මේක. මේක තියෙද්දි මේකට උඩින් පොටි දාලා වැඩක් නැහැ. මේක අපි හාර ගන්න ඕනේ මේව. මේ ඉරුමද කියන ඒවා හාර ගන්න ඕනේ මේක. නැත්තම් මේක හරිය නිකන් මේ කුළුන් වෙච්ච එක නේ තියෙන්නේ. මේක උඩින් අපි පොටි දැම්මත් මේක මේ පැවැත්මට ගොඩක් බාධා වෙනවා. මේක යන තැනටම යනකම් මේ ගොඩක් මේවා කර ගන්න මේ පේනව නේද? ඒක හාර ගන්න ඕනේ. හාරලා තමයි පොටි දාන්න ඕනේ. නැත්තම් කොච්චර කරත් වැඩක් නැහැ ඉතින්. මම මේකට පාවිච්චි කරන්නේ පොටි එක මේ ජෙට් එකේ පොටි එක තමයි මම පාවිච්චි කරන්නේ. මම ඔක්කොම ජෙට් තමයි වැඩි හරියක් පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ බ්‍රෑන්ඩ් එක හොඳයි. මම එදා ඉඳලා වෙනස් වුන්නේ නැහැ. ඒ කියන්නේ ඒකම තමයි පාවිච්චි කරන්නේ. අනිත් ඒවා ඉතින් ඔය 3-in-1 ගගා එනවා. ආවට මම පාවිච්චි කරලා තියෙන්නේ මේක. මම මේකත් මේ පොටි දෙකක් මේ ඩාර්ක් එකයි නිකන් ටීක් එක දෙක එකට කලවම් කරලා පොඩ්ඩක් හදාගත්තා. මොකද මේ එතකොට කලයකට මම ගාන කලයකට මැච් වෙන්න තමයි මම මේ හදලා තියෙන්නේ. ඒක මේ වගේ ස්කේපර් එකකින් මේ වගේ මේකට පොටි දාගන්න මෙහෙම. හොඳට පොටි දාගන්නවා. මම ඉස්සලා පෙන්නුව මේ අර ඉරුමදේ වගේ එකකට දාන හොඳට පොටි දාන්න මේ විදිහට හොඳට මේකේ තියෙන තැන් බල බල දැන් මේක මේ පළුද්දක් තිබිලා ගම් දාලා තියෙනවා බාදුන්න. ඒ දැම්මත් එතන හිලක් තියෙනවා. ඒ වගේ වට මේ ජොයින්ට් වලට මේවට හැම එකටම පොටි ටික දා ගන්න ඕනේ. මේ තියෙන්නේ මේ හැම එකටම බල්ල පොටි දා ගන්න ඕනේ. දැන් අපි වගේ පොටි දාගෙන තියෙන්නේ. මේ තියෙන පළදු තියෙන තැන් හැම තැනකටම වලවල් පොඩි පළුදු තියෙන තැන් හැම තැනකටම මේ ආකාරයට පොටි දාලා තියෙන්නේ අපි. මම ඉස්සලා පෙන්නුවා අර ජොයින්ට් වලට ඒවට පොටි ටික දාලා තියෙනවා දැන්. ඉන්නේ ලොක්කට ළඟ ඇවිල්ලා මේ පොඩි පැලුමක් තියෙනවා. මේකට පොටි දාලා හරියන්නේ නැහැ. මෙයාට ඩබල් ගම් එක දාන්න මේ. ඩබල් ගම් එක දාලා අලවන්න ඕනේ. පිටිපස්සට පොටි දාගෙන ඔක්කොම ඉවරයි. පොටි දාන්න තියෙන තැන් වලට දාලා, ගම් දාන්න තියෙන තැන් වලට ගම් දාලා ඉවරයි. මේ ගම් දාපු තැන එතන මනිත් තැන් වලට පොටි දාලා දැන් තියෙන්නේ මම මේක අතින් කපන්නත් පුළුවන්. 100 වැලි කොලයකින් මේ කපලා දාලා මේ 180 කොල්ලෙන් අල්ලන්නත් පුළුවන්. ඒ වගේම මේ මම නම් මේක සෑන්ඩර් එකක් ගහනවා අය සෑන්ඩර් පාරක් ගහන යනවා ගානට විතර මේක මෙයා වෙනවා. ඒකල 180 කොලෙන් අල්ලන්න තමයි මේ යන්නේ. දැන් වලට පෙන්නන්නම් මම මේ ටික සෑන්ඩර් ගහලා මේ පෙන්නන්න. ඔයාලට පේනවනේ මේ පොටි පිරලා මේ කැල්ල දිප්පතරට පොටි දාලා තියෙන්නේ. ඒක දැන් දී කොහෙවත් පොටි නෑ. මේ තියෙන පළුද්ද විතරයි මේ පොටි පිරලා තියෙන්නේ. මේ කොහෙවත් නෑනේ. අන්න ඒ විදිහට ගහ ගන්න ඕනේ. ඒ කියන්නේ පොටි නිකන් උඩින් සිලිඳු වෙන්න විතරක් නෙමෙයි.
මේ ලීයේ වටේ කොහෙවත් නැහැ මේ ඩැමේජ් එක ඇතුළේ විතරයි තියෙන්නේ. මම ඒ වගේ දේවල් තමයි ඉතින් මේ දැනගන්න ඕනේ. දැන් මේක මම පොටි කැපෙන්ට සෑන්ඩර් පාරක් ගහගෙන තියෙන්නේ. ගහලා ඉවරයි. දැන් කිසිම මේ අඩුපාඩුවක් කඩතොලක් කිසිම දෙයක් මේ නැහැ. හැම එකක්ම වැහිලා තියෙන්නේ. මේ ඔකගේ මේ කඩතොල තිබ්බ දැන් තමයි ඒවට පොටි වැටිලා ගානට මෙයා වෙලා තියෙන්නේ. දැන් මම 120 මේ 180 කොලින් අල්ලන්න යන්නේ. මේක අතින් අල්ලලා ඉවරලා මාස්කින් ගහන්න තියෙනවා තව. මම පෙන්නන්නම් 180 කොලෙන්. මේ තියෙන 180 කොලේ 180 කොලෙන් තමයි මදින්න යන්නේ මම. දෙක නමලා හොඳට එක පැත්තට මම හැම වෙලේම ඔයාලට කියලා දෙන එකක් තමයි ලී එක මේ තියෙන පැත්ත තියෙන්නේ මේ ඉදි තියෙන පැත්තට තමයි මදින්න ඕනේ. දැන් මේක මදිනවා නම් මේක මේ පැත්තට මදින්න ඕනේ. මේක අනිවාර්යයි. මේ අතට. මේක ඔය අතට මදින්න ඕනේ. මොකද මේක අනිත් අතට මදින්න ගියොත් වෙන්නේ ඔයාලට මේ මෙතන සීරලා අනිත් පැත්තට මම පීටලා තමයි පේන්නේ. ඒ නිසා මේ අතර හොඳට මේ හැම කැලලක්ම ඒ වගේ කරගන්න. දැන් මේක මේ අතට තියෙනවා කියනවා. තියෙනවා මේක ඒ අතට මැද ගන්නවා. එතකොට තමයි මේක හරි නිවාවක් ගන්න පුළුවන්. මම කරන විදිහ තව කොහොම කරනවද දන්න මට පුළුවන් මම පරිමෙන් මම ඔයාලට කියලා දෙන්නේ. තමන්ට කමෙන් කරගන්න පුළුවන්. මම කියන්නේ ග්‍රයින්ඩර් එකෙන් පාවිච්චි කරද්දී ටිකක් පරිස්සමෙන් පාවිච්චි කරන්න. මොකද පුරු නැත්තම් පොඩ්ඩක් ඒ ගැන සුට්ටක් කල්පනාවේ කරන්න. ඔයාලා ආයුධයක් වැඩ කරද්දී මේ විදිහට හොඳට සිලිඳු වෙන්න ඕනේ. ග්‍රයින්ඩර් පාරවල් නැති වෙන්න ඕනේ. මේ වගේ තමයි. මම ඔයාලට තව ට්‍රික් එකක් කියලා දෙන්න මාස්කින් ගහන විදිය. මොකද කට්ටිය මාස්කින් ගහද්දී සමහරලාට මේ එජ් වල ඇලෙනවා. අල්ලුනහම එතන ඊට පස්සේ අපි පේන්ට් කරන යද්දී එතන ඊට පස්සේ ලීය විතරයි පාට තියෙන්නේ. එහෙනම් මම මාස්කින් ගහන හැටි චුට්ටක් කියලා දෙන්නම් පොඩ්ඩක් ඔයාලට. මාස්කින් ගහද්දී ඉස්සරහම මේ වීදුරුව රෙදි කැල්ලකින් මේ පිහදා ගන්නවා. මේ පිහදාගෙන මේ පැත්ත ගමුකෝ පේන්න හොඳට. මම හොඳට පිහදා ගන්න මොකද දුවිලි එකම මාස්කින් ගැලවෙන්නේ නැහැ. මාස්කින් එක මුල්ලට අරගන්නවා එහෙම. දැන් මුල්ලට තියාගෙන මේක පිට ඇලවුණොත් ඒ කියන්නේ මේක ලී ඇලවුණොත් එහෙම එතන අපි පේන්ට් කරනෝනේ. පේන්ට් කරද්දී ඒක පේන්ට් පදින්නේ නැහැ. මේ ස්කේපර් එකක් හරි මොනවා හරි මේ වගේ තියුණු මේ වගේකින් මෙහෙම කළා ගානට මේක එජ් එකේ ගානට මේ විදිහට මාස්කින් එක අලව ගන්න. මේ දැන් බලන්න මේ කොහෙවත් ගෑවිලා නැහැනේ. කිසිම තැනක මේ ගෑවිලා නැහැ. ගෑවුනොත් එහෙම ලීයේ පාට විතරයි පේන්නේ. අනික මම ඔයාලට විශේෂයෙන් එකක් කියන්න මේ මාස්කින් ටේප් එකක් ගැහුවොත් සාමාන්‍යයෙන් අවුවට නිරාවරණය වෙලා තියෙන තැනක සාමාන්‍ය ඔයාලට මේ වැඩේ ඉවර කරගෙන ටක් ගාලා මේක ගලවන්න දවස් 2-3ක් තියන්න කියන්නේ. දවස් 3-4ක් තියන්න එපා. මොකද මේකේ ගම් එක සමහර මාස්කින් වල මේ ගම් එක ඇලවෙනවා මේ වීදුරුවේ. ඊට පස්සේ ඒක යවන්න සෑහෙන්න මහන්සි වෙන්න ඕනේ. මොකද මේ වැඩේ දැන් මේක පේන්ට් කරලා ඉවරුණා නම් ටක් ගාලා මේක මාස්කින් එක ගලවලා දාන්න. මොකද අවුවත් එක්ක මේ වුණාම පේනවනේ දැන් මේක මම පේන්ට් කරන තත්ත්වයට ඒ කියන්නේ ඔක්කොම කරලා 180 කොලෙන් අල්ලලා ඔක්කොම කරලා කම්ප්ලීට් කරලා තමයි දැන් මේ තියෙන්නේ පේන්ට් කරන තත්ත්වයට. මම ඔයාලට පේන්ට් කරද්දී වීඩියෝ එකක් ගේන්න. මේක තව තියෙනවා මේ ඔයාලට පේනවනේ මේ ලී දෙකේ වෙනසක් තියෙනවා පේනවද? ඒ ඇවිල්ලා මේක ටිකක් මේක ඇවිල්ලා එලේ තියෙනවා ටිකක්. මේක හොඳ මෝරපු මේ අරටු බහපු මේවා දාලා තියෙන්නේ. අපි ඉතින් ඔය පාට දෙක වෙනවනේ. පේලා හදා ගන්න ඕනේ. එලවල වෙනම කල්තියක් පොඩ්ඩක් පේන්ට් කරගන්න ඕනේ එක කෝඩ්ඩයක්. මේ කරන් හදා ගන්න ඕනේ. ටික හදන හැටි ඒ ටික මම ඔයාලට කියලා දෙන්නම්. ඉතින් කරන්නේ මේ පේන්ට් කරන්න යන්නේ දැන්. මම පාවිච්චි කරන්නේ සේලක් ජෙට්ලගේ සේලක් එකේ වෝල්නට් එකයි එතකොට දෙන්නේ වෝල්නට් එකයි එතකොට ඇවිල්ලා බර්මටික් අනිත් එක බර්මටික් එකයි මේ
එකට කලවම් කරලා තමයි මම හදන්න යන්නේ මේ මහත්තයර ඕන කියපු කලර් එක. ගෙදර එක්කනට ඕන කියපු කලර් එක හදන්න යන්නේ මේ දෙක කලවම් කරලා මේ කලවම් ලීය මෙන්න මේ අතර තමයි ගන්නෙ. මේ ජොයින්ට් එක තියෙනවනේ එතනින් මේ අතර මෙන්න මේ ආකාරයට හොඳට මේ එක තැන හිටින්න නැති වෙන්න මෙහෙම දිග අතර ඇදගෙන යන්න ඕනේ. මෙන්න මෙහෙම මේ පළවෙනි කෝඩ් එක ගන්න යන්නේ. එතකොට මගේ වීඩියෝ එක හොඳ නම් පහළ තියෙන subscribe button එක click කරලා මං දාන අලුත් වීඩියෝ ඔයාලා ළඟටම ගෙන්න ගන්න. දැන් තැන් වල පැල්ලම් හිටින්න නැති වෙන්න ගා ගන්නවා. මේක දැන් මීරි තියෙන මේ අතරනේ. මේ අතර ඔන්නෝම ගා ගන්නවා. තව ඔන්නම් මෙතන දැන් මේ ඊර තියෙන්නේ කියන්නේ මේ අතර තියෙන්නේ. එතනින් අපි මෙහෙම කරලා ඔන්න ඔය විදිහට ගා ගන්නවා. අපි අනිත් අතට ගා ගන්න උනොත් අපිට මේ ඉරිපාර හිටිනවා හොඳට. එතකොට ඒක මේ හරි නෑ. ඒ ගාන විදිය. මේක දැන් තියෙන්නේ මෙතන ඔහොමනේ තියෙන්නේ. අපි ඒක එතනින් ඔහොම ගා ගන්නවා. ගාගෙන ඔහොම අවසන් කර ගන්නවා. අවසන් කරන අපි ආයෙ මොකක්ද අපිට මෙතනින් පටන් ගන්න ඕන. මේක මේ අතර තියෙන්නේ. ජොයින්ට් එක අයිනේ. ජොයින්ට් එකෙන් පේන්නේ නැහැ උනට ලීයේ හරස් මාංශය තියෙන්නේ. මේ අතරනේ අපි කොච්චරවත් ගා ගන්නවා ලීයේ තියෙන වෛරම තියෙන ඒ පැත්තට තමයි ගා ගන්න ඕනේ. මේක අපිට මේ අතර මේක ගන්න යනවා. කොයිලේකවත් වැලි කොලෙන්වත් සූරද්දින් මේකේ පළවෙනි කෝඩ් එක ගා ගන්න ඕනේ. හරි. මේ පළවෙනි කෝඩ් එක ගාලා තියෙන මේක ගාලා ඉවරලා පැය එකමාරක් දෙකකට කිට් වෙනවා. අවුවත් හොඳින් තියෙන හින්දා මේක දැන් වේල්ලා තියෙන්නේ. පොඩි පැල්ලම් ගතියක් එහෙම තියෙනවනේ. ඒක දැන් අපි පළවෙනි මේ කෝට් එක කපා ගන්න යන්නේ. ඒකට අපි කපන්නේ 320 වැලි ගෝලෙන් කපා ගන්න යන්නේ. මේක. අපි දැන් මේ පළවෙනි කෝඩ් එක කපාගෙන ඉවරයි. අපි දැන් මේ වගේ රෙදි කෑල්ලකින් හොඳට පිහදා ගන්න ඕනේ මේ කපාගත්ත කුඩු ටික යන්න. අපි දැන් දෙවෙනි කෝඩ් එක ආලේපනය කරන්න යන්නේ. ඒකේ මම ඉස්සරලා කියපු කරුණුම තමයි කියන්න තියෙන්නේ. මොකද මේ කෝඩ් එකත් ගාද්දින් එකම පැත්තට ගා ගන්න ඕනේ. පරිස්සම් මේ දෙවෙනි කෝඩ් එක ගාද්දින් හොඳ ෆිනිෂින් එකකට ගා ගන්න ඕනේ. මොකද තැන් තැන් වල තින්ත එකතු වෙන්නේ නැති වෙන්න මේ හොඳට ගා ගන්න ඕනේ. ගොඩක් එක තැන එකතු වෙන්නේ නැතුව බ්‍රෂ් එකෙන් මේ විදිහට දානම හොඳට දානවා. මේ විදිහට දැන් අපි මේ දෙවෙනි කෝඩ් එකත් ගාලා ඉවරනාට පස්සේ වේලුණාට පස්සේ මේ වගේ දැන් කපා ගන්න යන්නේ. මේත් කපන්නේ අපි 320 කොලෙන් මේ සිල්බ්ලේඩ් කපා ගන්නවා. මේකත් අර විදිහටම අපි ඉස්සල්ලා කියපු විදිහට එකම පැත්තකට කපා ගන්න ඕනේ.
අපි දැන් කපාගත්තට පස්සේ දැන් අපි টොප් කෝඩ් එක ගන්න යන්නේ. টොප් කෝඩ් එකත් මම ජැට් එකේ තියෙන සෙලෙක්ට් එකේ টොප් කෝඩ් එක තමයි ගන්නෙ. මේකත් අර විදිහටම අපි ගා ගන්න ඕන. අර විදිහටම මේ ඩයි එක ගෑවේ ඒ ක්‍රමයටම අපි ගා ගන්න ඕන ඉරි තියෙන පැත්තට. ඒ කියන්නේ ඉරි අනිත් පැත්තට තියෙනවා නම් ඒකේ අනිත් පැත්තට ලෑල්ල ගන්න ඕනේ. මොකද නැත්තම් මේවා ලයිට් එකක් දාපුවාම අපි පින්සලෙන් ගාන හින්දා මේ ඉරි පාරවල් බොහෝ දුරට පේන්න ඉඩ තියෙනවා. මේ හරියට ගෑවේ නැත්තම් ඉරි පාරවල් පේන්න තියෙනවා. ඒ හින්දා තමයි අපි ඒක හරියට ඒ පැත්තට තියෙන ලෑල්ලේ ඒ පැත්තට ගා ගන්න ඕන අනිත් පැත්තට තියෙන ලෑල්ලේ අනිත් පැත්තට ගා ගන්න ඕන. ඒක තමයි ක්‍රමය. මේ විදිහට මුළු සම්පූර්ණව මේ දොරේ මේ টොප් කෝඩ් එක පළවෙනි කෝඩ් එක ගා ගන්න ඕන. අපි දැන් මේ කපා ගන්නේ මේ පළවෙනි টොප් කෝඩ් එක ගාලා ඉවරයි. දැන් හොඳට වේලිලා තියෙන්නේ. අපි දැන් ඒකත් මේ විදිහට කපා ගන්නවා. අපි කපා ගන්න මේ 320 කොලේ මේ කපා ගන්න. ඒක අත ගොඩාක් තද කරලා කපන්නේ අපි සාමාන්‍ය විදිහට මේ කොලේ උඩින් දුවවනවා අපි. අපි දැන් කපාන ඉවරයි. අපි හොඳ රෙදි කෑල්ලකින් මේ විදිහට හොඳට මේ ඩස්ට් එක තියෙන එක යන්න මේ විදිහට පිහදා ගන්න ඕන. හොඳට පිහදා ගන්න ඕන. මේ ඩස්ට් එක යන්න. අපි දැන් යන්න මේ පිහදාගෙන ඉවරයි. අපි දැන් මේ දෙවනි කෝඩ් එක ගන්න යන්නේ. ඒකත් අර ආකාරයටම ඒ පැත්තටම ඒ ආකාරයටම ගන්න. මේකට මම ඔයාලට කියලා දුන්නේ මේ වතුර සාමාන්‍යයෙන් පළවෙනි කෝට් එකට ඔයාලට 120ක් විතර වතුර කලවම් කරගන්න. টොප් කෝඩ් එකට දෙවෙනි එකට ඔයාලට පුළුවන් නම් අඩුවෙන් 10%ක් 15ක් විතර වගේ වතුර කලවම් කරගෙන ගන්නවා නම් වෝටර් බේස් එකේ පැවැත්මටත් හොඳයි ෂයින් එකටත් හොඳයි. මේ එහෙම තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. මේක ගහලා නම් තියෙන්නේ සාමාන්‍ය 20ක් 30ක් වතුර කලවම් කරන්න පුළුවන් කියලා. මේ ඉතින් අර විදිහට පළවෙනි එකට 120ක් විතර කලවම් වතුර දාන්න. දෙවෙනි එකට ඔයාලට 115ක් විතර වගේ දාලා ගන්න. මේ දැන් ගාලා ඉවරයි টොප් කෝඩ් එක. ඔයාලට පේනවනේ මේක දැන් තියෙන වර්ණය. මේ තමා දොරේ නිමාව. ඉතින් මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ ගෙදර අයිතිකාර මහත්තයාට. ඒ වගේම තමා මේ අනිත් මගේ ගෙදර වැඩ කර අනිත් ෆොටෝ ටික තමයි තියෙන්නේ මේ. ඒ තරප්පු පෙළ, ඒ වගේම ෆැන්ටි කබඩ්, ඒ සියලු දේම මම කරේ. තවත් මේ වගේ වීඩියෝ එකකින් අපි හමු වෙමු.